බලමු කොහොමද අපේ වෙබ්සයිට් එකට footer එකක් create කරගන්නේ කියලා. අපි යමු අපේ code එකට. මම යනවා Visual Studio එකට. ගිහිල්ලා මම යනවා මගේ index.html file එකට. ගිහිල්ලා මෙන්න මේ div එකට පල්ලෙහායින් අලුත් tag එකක් add කරන්න යන්නේ. ඒ tag එකේ නම තමයි footer tag එක. ඒක ලියන්නේ මෙන්න මෙහෙමයි. open angle brackets footer ඒකෙම closing tag එක. ඊට පස්සේ අපිට මේක ඇතුලේ ලියන්න පුළුවන් අපේ footer එකට include වෙන්න ඕන දේවල්. මම මේකට link එකක් add කරන්න යන්නේ hyperlink එකක්. ඉතින් ඒක මම මෙහෙම ලියනවා. ඉස්සෙල්ලාම මම A tag එකක් දෙනවා. ඊට පස්සේ ඒක ඇතුලේ P tag එකක් දෙනවා. මෙන්න මෙහෙම. හරි. දැන් මේ දෙක අතරේ තමයි මගේ link එක මම add කරන්න යන්නේ. මම ලියනවා more info colon එකක් දාලා NASA official website කියලා. හරි. දැන් අපි මේක save කරමු. save කරලා browser එකට ගිහිල්ලා refresh කරලා බලමු. බලන්න මෙන්න මේ විදිහට මේක add වෙලා තියෙනවා. අපි තාම මේකට anchor tag එක දැම්මට මුකුත් link එකක් add කරලා නැති හින්දා මේ විදිහට පෙන්නන්නේ. ඉතින් අපි මේකට link එක හොයාගමු. මම type කරනවා NASA කියලා. එතකොට මෙන්න මේක තමයි website එක. මම මේ website link එක copy කරගන්නවා. ඊට පස්සේ මම යනවා මගේ code එකට ගිහිල්ලා මෙන්න මෙතන anchor tag එකේ href එක විදිහට ඒක දෙනවා. ඉතින් ඔයාලා දන්නවා අපි අපේ site එකේ නොවන වෙනත් site එකක link එකක් අපේ site එක ඇතුලේ දානවා නම් අපි ඒක අලුත් tab එකක open වෙන විදිහට තමයි හදන්නේ. ඉතින් ඒකට අපි මොකද පාවිච්චි කරන්නේ? target blank කියන එක. අපි ඒකත් මෙතනින් type කරගමු. space එකක් දෙනවා. target equal sign double quotation marks ඇතුලේ underscore blank. හරි. දැන් අපි මේක save කරලා බලමු. මම browser එකට ගිහින් refresh කරනවා. බලන්න මෙන්න link එක apply වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ footer එක තව චුට්ටක් style කරගන්න. මට පුළුවන් මගේ footer එකට background color එකක් add කරගන්න. ඉතින් මම මෙන්න මෙහෙම footer කියන එකට class එකක් add කරගන්නවා. class my footer කියලා මම class එකක් දෙනවා. ඊට පස්සේ මම මේක copy කරගන්නවා. copy කරගෙන මගේ style file එකට යනවා. ගිහිල්ලා මෙන්න මෙතනට මම ඕක paste කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ curly brackets open කරලා මම එයාට background color එක දෙනවා. මෙන්න මේක. padding එකකුත් මේ ගානම දෙනවා. හරි. දැන් මම මේක save කරනවා. ඊට පස්සේ මම ආපහු යනවා මගේ HTML file එකට. ගිහිල්ලා මෙන්න මේ P tag එකේ color එකත් change කරනවා. ඉතින් මම ආපහු යනවා මගේ style file එකට. ගිහිල්ලා මෙන්න මෙතනින් දෙනවා P color #red කියලා. එහෙම නැත්නම් white. හරි. දැන් අපි මේක save කරලා බලමු. අපේ browser එකට ගිහලා මේක refresh කරමු. refresh කරාම මෙන්න මේ විදිහට මගේ background color එක add වෙලා තියෙනවා. ඉතින් මට පුළුවන් මේ text එක center align කරගන්න. මම ආපහු මගේ code එකට යනවා. code එකට ගිහිල්ලා මෙන්න මෙතන P tag එකට style ලියපු තැනින්ම මම දෙනවා text align center කියලා. text align colon center. ඊට පස්සේ මට මෙයාට font family එක දෙන්නත් පුළුවන්. මම දෙනවා font dash family colon එක දීලා මෙන්න මේ font එක. හරි. දැන් අපි මේක save කරලා refresh කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට අපේ output එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ content එකයි footer එකයි header එකයි අතර තියෙන gap එක වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් ඒකට අපි මෙහෙම දෙයක් කරමු. අපි යමු code එකට ගිහිල්ලා බලමු මොන elements වලටද අපි margins දෙන්න ඕනේ කියලා. අපිට පුළුවන් මෙන්න මේ footer එකට margin එකක් දෙන්න bottom margin එක හදන්න. ඉතින් මම මෙන්න මෙතනින් ලියනවා margin bottom. මම දෙනවා pixels 150ක් විතර. හරි. දැන් මේක browser එකට ගිහලා refresh කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහේ margin එකක් බලා ගන්න පුළුවන්. හැබැයි මේ margin එක add උනේ පල්ලෙහාට. හේතුව අපි දුන්නේ margin bottom හින්දා. ඉතින් අපිට මෙන්න මෙතනට නම් margin එක ඕනේ. අපි දෙන්න ඕනේ margin top කියලා. ඉතින් අපි ඒක ආයෙ වෙනස් කරමු. margin top. හරි. දැන් මේක save කරලා browser එකට ගිහිල්ලා refresh කරලා බලමු. බලන්න මෙන්න අපේ margin එක add වෙලා. ඒ වගේම අපිට මේ header එකටත් margin එකක් දෙන්න පුළුවන්. අපි යමු අපේ code එකට ගිහිල්ලා මෙන්න මේ nav කියන එකට මෙන්න මේ margin bottom එකක් දෙමු. එයාට දෙන්න ඕනේ අපි margin bottom. මොකද අපිට පල්ලෙහාටනේ margin එක ඕනේ. ඒ නිසා අපි මෙතන 100ක් විතර දෙමු. 150ක් වැඩි වගේ හින්දා margin bottom. මෙතනත් අපි 100ක් දෙමු. හරි. දැන් අපි මේක save කරලා browser එකට ගිහලා refresh කරලා බලමු. හරි. බලන්න ඔන්න දැන් ලස්සනට අපිට margin එකක් add වෙලා අපේ page එකේ content එකයි header එකයි footer එකයි අතර gap එක ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. දැන් මම මේක click කරොත් එහෙම මෙන්න මෙහෙම මේ website එක අලුත් tab එකක open වෙනවා. ඉතින් අපි ඒ කරේ
ෆුටර් එකට පැරග්‍රාෆ් එකක් ඇඩ් කරලා එකට හයිපර්ලින්ක් එකක් ඇඩ් කරගත්තු එක.